ආදරණීය දුවේ පුතේ මේ මගේ අතේ තියෙන්නේ මැග්නීසියම් පටියක්. මැග්නීසියම් කියන්නේ සැහැල්ලු ප්‍රතික්‍රියාශීලී මූලද්‍රව්‍යයක්. එයාට ස්වභාවයේ තනිවම ඉන්න බෑ. එයා මුහුදු ජලයේ ඉන්නේ මැග්නීසියම් ක්ලෝරයිඩ් ලෙස. එතකොට දැන් මේ වායුගෝලයේ තියෙනකොට මෙයා මේ මලින වෙලා ඉන්නේ. කියන්නේ එයාගේ දිස්නය නැති කරගෙන තියෙන්නේ. අපි මෙයාව ප්‍රතික්‍රියාවකට සහභාගී කරව ගන්නවා නම් මොකද්ද කරන්න ඕනේ? මේ පටලය ඉවත් කරගන්න ඕනේ. ඒ සඳහා අපි කරන දේ තමයි වැඩි කඩදාසියක් අරගෙන අපි මේ විදිහට මේ මැග්නීසියම් පටිය පිරිමදිනවා. පිරිමැදිලා අර යා වටේ බෙදලා තියෙන පටලය අපි ඉවත් කරගන්නවා. ඉවත් කරගත්තාම එයා නැවතත් දිස්නයක් ඇති වෙනවා. ඔබට පේනවා ඇති දිස්නයක් තිබෙනවා. දැන් අපි මේ මැග්නීසියම් පටිය වාතයේ දහනය කරලා බලමු. ඔබ හොඳින් නිරීක්ෂණය කරන්න මේකට මොකද වෙන්නේ කියලා. බලන්න සුදු පාට දීප්තිමත් දැල්ලක් ඇතිව මේක දහනය වෙනවා. මේක ප්‍රතික්‍රියාශීලී මූලද්‍රව්‍යයක්. අවසානයේදී බලන්න හැදෙනවා සුදු පාට කුඩක්. මේ සෑදෙන සුදු පාට කුඩ අපි හඳුන්වන්නේ මැග්නීසියම් ඔක්සයිඩ් කියලා.